ඔන්න ඉතින් මේ ලස්සන පුංචි කතාව පටන් ගන්නේ ඈත පිටිසර ලස්සන පුංචි ගමකින්. මේ ගමේ ජීවත් වුණා ගිනිහාමිනේ කියලා කරුණාවන්ත කෙනෙකුයි එයාගේ ලස්සන පුංචි දුවයි. මේ ගිනිහාමිනේ කියන්නේ ගොවිතැන් කරන හරිම කරුණාවන්ත කෙනෙක්. මෙදා පාරනම් මටයි මගේ දරුවටයි බඩකට පිරෙන්න කෑම ටිකක් කාලා සතුටින් ඉන්න පුළුවන් මගේ හිතේ. අම්මේ අපි අද දවල්ට දේසි ආච්චිලා ගියා ගිහින් යන්නද? ඇයි දුවට එකපාරටම එහෙ යන්න හිතුනේ? අම්බි මම ආච්චිව හොඳ දවසකින් දැක්කේ නෑ ඒකයි. ආච්චිත් තනියම ඉන්නේ ගෙදර. ඉතින් මේ ගිනිහාමියේගේ ගෙවල් ළඟ වයසක ආච්චි කෙනෙක් ජීවත් වුණා. ඉතින් හංසි එයාගේ අම්මයි දේසි ආච්චි බලන්න එයාගේ ගෙදරට ගියා. එතකොටයි එයාලා දැනගත්තේ දේසි ආච්චිට හොඳටම අසනීප වෙලා කියලා. ආච්චි අම්මේ ඔයා ගෙදර ඉන්නවනේ. මං බැලුවා මේ කවුද කියලා. ඒ දරුවනේ. මට හරිම අසනීපයි දරුවනේ. දැන්දට හොඳටම අසනීපයි නේද? ඔබ දැන්දට ගන්න මොනවා හරි හදන්න එන්නම්. ඔන්න ඉතින් මුංචි හංසි එයාගේ අම්මයි අසනීප වෙලා ඉන්න දේසි ආච්චිව හොඳින් බලාගත්තා. මේ විදියට කාලය ගෙවිලා ගියා. හංසි එයාගේ අම්මයි හැමදාම කෑම හදලා තියලා දේසි ආච්චිව හොඳින් බලාගත්තත් එයාගේ අසනීපේ හොඳටම වැඩි වෙලා දේසි ආච්චි මැරුණා. ඉතින් පුංචි හංසිට නම් හරිම දුකයි මේ ගැන. අනේ අම්බි පුත හරිම දුකයි. පව් අම්මේ දේසි ආච්චි. මේ විදිහට කාලය ගෙවිලා ගියා. මේ ගමට කාලයක් ගත වෙනවත් එක්ක ලොකු හියගයක් ආවා. ඉතින් හංසිගේ අම්මගේ වගාපිමත් ඒකෙන් නාශ වෙලා ගියා. අම්මේ පුත හරිම බඩගිනි. අනේ පුතේ ගේ හරිය වියන්න මොනවත්ම නෑ. පුතා පොඩ්ඩක් ඉන්නකෝ. මං අලවගයක් තිබුණා ඒක තම්බන්නම්කෝ. හංසිගේ ගෙදර කෑමට මොකුත්ම නෑ. ඉතින් හංසිගේ අම්මා මොනවද කරන්න කියලා කල්පනා කර කර හිටියා. මේ අතරේ නින්දට වැටුණු හංසිට දේසි ආච්චිව හීනෙන් පෙනුණා. මේ හංසි මං කියන දේ හොඳට අහගන්න. අපේ ගේ පිටිපස්සේ කැලේ ඇතුලේ ගඟ ළඟ ලොකු ගහක් ඇති. ඒකේ යට බුක්කයක් ඇති. ඒක හොයා ගන්න. හංසි දේසි ආච්චි කියපු විදිහට පහුවදා උදේ ගෙදරින් පිටත් වෙලා ආච්චි කියපු තැනට ගියා.
පුදුමයි. ආච්චිගේ පුරිතියටම මෙතන මුට්ටියක් තියෙනවනේ. උන්වහන්සේ ඒ මුට්ටියත් අරගෙන ගෙදරට එන්න පිටත් වුණා. කොහෙද දරුවෝ මේ දීපාන්දර ගියේ? ඔන්න ඉතින් හංසි සිද්ධ වුණු හැම දෙයක්ම උඹට කිව්වා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා ඒ මුට්ටේ ඇත්ත තියෙන්නේ මොනවද බැලුවා. දෙන්නටම හරිම පුදුමයි. ඒ මුට්ටියේ තිබුණේ මැණික් ගොඩක්. ඊට පස්සේ ඒ මැණික් විකුණලා හංසි එයාගේ අම්මයි සතුටින් ජීවත් වුණා. ඒ වගේම ගමේ ඉන්න දුප්පත් අයට පිහිට වෙන්නත් එයාලා අමතක කළේ නැහැ.